මෙන්න මේ බත් කටේ රස නෙමෙයි ඔයාට සුවඳ පෙන්වන්න තිබ්බනම් මට සුවඳ නැතත් මං හදන හැටි දාන්නම් ඉතින් මේක වම්බටු කිරට හදපු කරි එකක් වම්බටු ග්‍රෑම් 250ක් වගේ අරන් තියෙන මෙහි තියෙන බටු මේ ලංකාවේ ඒව නෙවෙයි ඒක ටිකක් දිග අතට තීරු වගේ කපාගෙන ඒකට මම කහ කුඩු තේ හැඳි කාලක් විතර වගේ ලුණු තේ හැඳි කාලක් විතර වගේ අමු තුන පහ තේ හැඳි කාලකටත් චුට්ටක් අඩුවෙන් වගේ දාගෙන පොඩ්ඩක් අනලා තියාගන්නවා ඊට පස්සේ මං අනිත් දේවල් චොප් කරගන්නකම් ඒක ටික වෙලාවක් අනලා තියෙනවා මෙහෙම ඔක්කොම දේවල් ටික අත ගාලා නැත්නම් කහට පිපෙන නිසා වම්බටු කිරට හුඟක් අය හදනවා වුණාට මම මේක චූට්ටක් එහෙම කරලා හදලා තියෙන්නේ. ඉතින් බලන්න ඔයා හදනවට වඩා පොඩ්ඩක් හරි මේකේ වෙනසක් තියෙනවා අනිවාර්යයෙන්ම. මේ ටික ඔක්කොම කරගෙන ඊට පස්සේ මම පොල් තෙල් ටිකක් රත් කරගන්නවා. තෙල් හුඟක් දාන්න නැහැ. හැබැයි මේක අන්තිමට හුඟක් තෙල් රස සුවඳ එන විදියට හදාගන්න තමයි හදන්නේ. පොල් තෙල් ටික රත් කරගත්තට පස්සේ මං සාමාන්‍යයෙන් සුදු ලුණු කුරුඳු කියන දේවල් කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි වම්බටු වලට මට මං හැමදාම කියනවා සුදු ලුණු කුරුඳු සහ උළුහාල් නොතිබ්බොත් ඒක ලොකු අඩුවක් වගේ. ඉතින් මම තෙල් එක ලාවට රත් වෙනකොට සුදු ලුණු බික් 5ක් 6ක් විතර දාගන්නවා. මේවා කපලා නැහැ බික් පිටින්. ඊට පස්සේ මම දාගත්ත කුරුඳු ටිකක් වැඩිපුර කෑලි දාගත්ත රම්පේ ටිකක්. මේ ටික මම අර ලාවට රස්නේ තෙල් එකේ බදිනවා. එතකොට මේ තෙල් එකෙන් හොඳ ගාලික් සුවඳක් රසක් එනවා. සුදු ලුණු ටික ගෝල්ඩන් කරගන්නේ කරගන්න ඒව නැහැ. තෙල් එක රස කරගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ ඒ ටිකෙන් හොඳට සුවඳ එනකොට උළුහල්ලට තේ හැඳි කාලක් විතර වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ කරපිංච ටිකකුත් දාගන්නවා. දැන් මේ තෙල් එක හරියම සුවඳයි. මම මේකට මිරිස් කුඩු දාන්නේ නැහැ. අමු මිරිස් කරල් 4ක් මම මෙතන දැම්මා. ඊට පස්සේ මං ගෙදරම වේලගත්ත උඹලකඩ ටිකකුත් දැම්මා. ඊට පස්සේ බීලුණු ගෙඩි භාගයකුත් දැම්මා. මේ තියෙන්නේ කබලේ වැදලා කොටාගත්ත අබ කුඩුත් තේ හැඳි කාලකට වඩා ටිකක් වැඩි පුර දාගත්ත මේ තෙල් එකට ඊට පස්සේ මේක හොඳට තව ටිකක් සුවඳ වෙන්න ටෙම්පරාදු කරගන්නවා මිරිස් කුඩු දාන්න නැත්තේ ඒකෙන් පාට වෙනස් වෙනවා මොකද අපි දන්නා බටු කරියක් උයලා හොඳට නිමුනහම ලස්සන කොළ පාටක් එනවනේ මේකේ නම් ඒ කොළ පාට නෑ මොකද මට මේ සුවඳට ඉන්න බැරි වුණා ඉතින් මට කන්න හිතුණා මං හදපු ගමන් රස්නෙම දුම් යනකොටම මේක රෙකෝඩ් කරලා වීඩියෝ එක ඉවර කරා ඉතින් ඒක නිසා අන්තිම වෙනකොට පාට පෙන්වන්න හම්බුනේ නැහැ කොහොමත් මේ වගේව හදලා තිය ඉන්න බෑ ඔෆිස් ගෙනියන්න ඕනේ උදේම හදලා බීලුණු ටික ටෙම්පරාදු වුණාට පස්සේ වම්බටු ටික දාලා හොඳට මික්ස් කරගන්නවා මේ වගේ ඒකත් විනාඩියක් විතර පොඩ්ඩක් තියලා අර වම්බටු ටික දාලා තිබ්බ භාජනයේට මං වතුර චූට්ටක් කෝප කාලක් විතර වගේ දාගෙන ඒකත් මේකට එකතු කරගන්නවා මම මේකේ ගින්දර අඩු කරන්නේ නැහැ ඇත්තටම ගින්දර වැඩි කරගෙන හදාගෙන යන්නේ මොකද ටිකක් වැඩි ගින්දරේ සුදු ලුණු වලේම සුවඳ එන්න ඕනේ නිසා මේක ටික වෙලාවක් පියන වහලා පොඩ්ඩක් වතුර ගතිය හින්දගෙන ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා ඊළඟට මේක හොඳට මික්ස් කරලා හුඟක් නෙමෙයි අපිට අවශ්‍ය පොඩ්ඩයි හැබැයි ඒක හොඳට උකුවට ගන්න ඕනි මිටි කිරි ටිකක් ගොඩාක් ඒ කියන්නේ මේක වැහිලා යන්න තරම් නෙමෙයි හැබැයි ඒක හොඳට උකුවට ගන්න බටු වල ප්‍රමාණයට වගේ මෙන්න මේ වගේ දාගෙන ඊට පස්සේ ගින්දර ලිපේ ෆුල් දාගන්න ඕනි. මේකෙන් අපි කරන්නේ දැන් මේ දාන්නේ හොඳ මිටි කිරින එකෙන් හොඳ තව තෙල් ටිකක් පෑදිලා එනවා ගින්දර දැම්මාම. ඊට පස්සේ උයලා ඉවරුනහම තමයි ඒ පෑදුණු තෙල් ටිකයි අර සුදු ලුණු වල එහෙම සුවඳ එන්නේ ඔයාගේ වම්බටු එකෙන්. මේක ගින්දර වැඩි කරලා වහන්න නැතුව ඊට පස්සේ උයා ගන්න තියෙන්නේ. ගොඩක් කිව්වොත් මේක චොර වෙලා වගේ යනවා අර බෙරි වෙලා වගේ යනවා වම්බටු කෑලි ටික. එහෙම නොවෙන්න. ඊට පස්සේ ඔන්න තව නයි මිරිස් එකකුත් දාගත්තා මේකට. මොකද මම දාපු අම මිරිස් එච්චරම සැර නැති නිසා ඒ නැතත් නයි මිරිස් හරි සුවඳයි. මෙන්න මේ වගේ උඩින් තෙල් පෑදිලා මේ පාටට බා ගන්නවා. ඊට පස්සේ ඉතින් මම ඔන්න බාපු ගමන්ම මේක රස බලන්න හදාන්නේ පාට වෙනස් වෙනකන් තියන්නේ නැහැ කොළ පාට වෙනකන්. ඉතින් සමහරු කියයි කැතයි අර මේ කියලා කැත වුණාට ඉතින් සුවඳ එනකොට නොකා ඉන්න හිතෙන්නේ නැහැ. ඔන්න ඔහොම තමයි ඉතින් මේක මං හදාගත්තේ. නිවුණට පස්සේ ෆොටෝ එකක් මං අන්තිමට දාන්නම්. මං ඉතින් රස්නෙම්ම කෑවා. පැත්තකින් මාළු කෑලි දෙකක් තියාගත්තට මම ඒක කෑවේ නෑ. ඇත්තටම මේක මාර සුවඳට තිබුණා. thank you එහෙමනම් බලාගෙන හිටියට.